කතානායකතුමනි මං ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා යම් දේවල් වල උත්තරයක් ලබා දීලා තියෙනවා. නමුත් මහ බැංකුව මේක මාස 4ක් ගියා මේකට උත්තර දෙන්න. අද ඇති වෙලා තියෙන තත්ත්වය කතානායකතුමා මේ මාස 4 තුලින් පිරීමෙන් තමයි ඇත්ත තත්ත්වය අද හෙළිදරව් වන්නේ. ඔබතුමා දන්නවා මේක තුල ස්වාධීනත්වයේ තියෙන මහ බැංකුව තමයි EPF එකේ පරිපාලනය ගෙනියන්නේ. ඒගොල්ලෝ NDB බැංකුවේ 10%ක මේ කොටස් ප්‍රමාණයක් තිබෙනවා. EPF එක ETF එක බැංක් ඔෆ් සිලෝන් ශ්‍රී ලංකා රක්ෂණය මේ 33%කට ඔබේ අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශය තුල තාම අධ්‍යක්ෂවරු දෙන්නේ 3 දෙනෙක් ඒ බෝඩ් සීට්ස් වල දාලා නැහැ කියන එක ඇමතුමා මතක් කරන්න අවශ්‍යයි. දැන් EPF එකේ 10%ක් තියෙනවා නම් අනිවාර්යයෙන් එක්කෙනෙක් ගන්න පුළුවන්. දැන් NDB එකේ ඒක තුල මේ ගත්ත තියෙන ප්‍රමාණය මොකෝ EPF එක මේ පරිපාලනය ගෙනියනකොට ඒගොල්ලෝ මේ ෂෙයාර්ස් විකුණලා තියෙනවා. විකිණීම තුල ඒගොල්ලන්ට මේ දූෂණයට ලක් වෙලා තියෙන NDB බැංකුවේ බිලියන් 13 ඒ කියන්නේ මිලියන් 13200ක අලාභය නිසා ඒගොල්ලන්ට ඩිවිඩන්ඩ්ස් ලැබිලා නැහැ. ඒක බිලියන් අඩු ගානේ බිලියන් 2.5ක් නැති වෙලා තිබෙනවා සමස්තයක් වශයෙන්. ඒ නිසා EPF එකට ඒකේ කොටස ඔබතුමා දන්නවා ඇති. මේක තුල ඇමතුමා කරුණාකරලා කියන්න පුළුවන්ද? ඇයි මේකේ අධ්‍යක්ෂරු ගත්තේ නැත්තේ? ඇයි මේකේ මේ NDB බැංකුවේ යම් විද දූෂණයට ලක් වෙලා තිබෙන එක මහ බැංකුවේ ස්වාධීනත්වය තුල ඇයි ඒ අය මේ සම්බන්ධයෙන් බැංක් සුපර්විෂන් එක හොයලා දීලා නැත්තේ? මේ ඔක්කොම බැලුවාම මේ ස්වාධීනත්වය ලබලා දීලා තියෙන්නේ ලබා ගන්න ඉස්සල්ලා මහ බැංකුව රට බංකොලොත් කරා. දැන් ලබා ගත්තට පස්සේ දැන් බැංකු ටික බංකොලොත් කරගෙන යන එකයි කතානායකතුමා පේන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපි ඇහුවාම ඒකේ වටිනාකමක් තිබ්බා. මේක පෙබරවාරි මාසයේ උත්තර දුන්නා නම් අඩු ගානේ සමහර වෙලාවකට ඒ තිබ්බ දූෂණයට උත්තරයක් සොයාගන්න තිබ්බා මේ මහ බැංකුව විධිමත්ව ක්‍රියා කරා නම්. දැන් ඒකත් නැති වෙලා තියෙනවා. නිස්සද්ද වෙලා තියෙනවා. දැන් මහ බැංකුව කියනවා අපි දන්නේ නැහැ මොනවද වෙන්න තියෙන්නේ කියලා. එහෙනම් මොකටද මේ ස්වාධීනත්වයට දීලා කතානායකතුමා? ගරු